තෙරුවන් සරණයි වාසනාවන්ත සුබ දවසක් වේවා ඔබ හැම දිනාටම බුද්ධ දේශනාව පැහැදිලි කරනවා විශේෂයෙන්ම ඔබ ළඟ තිබෙන භෝගයන් විනාශ වන කරුණු 6ක් පිළිබඳව. එම කරුණු 6 ගැන ඔබේ අවධානය යොමු කරන්න කියලා බොහොම කරුණාවෙන් මම මතක් කරනවා. එසේ වුවහොත් ඔබට ඔබේ ජීවිතය කිසියම් ස්ථාවරත්වයකට ජීවිතයේ ලස්සන මාවතකට අරගෙන යන්නට ඔබට හැකියාව ලැබේ. බලන්න මේ කරුණු 6 ඔබේ ජීවිතයට සම්බන්ධ නම් එයින් මිදෙන්න ඔබ උත්සාහ කරන්න. පළවෙනි කාරණාව තමයි මද්යසාර භාවිතා කිරීම. දෙවෙනි කාරණාව තමයි නොකල්ලි වීදි සංචාරය කිරීම. තුන්වෙනි කාරණාව තමයි උසුළු විසුළු නෘත්‍ය දර්ශනවලට සහභාගී වීම. හතරවෙනි කාරණාව තමයි දූ කෙළියෙහි බූරුව ගැසීම ආදී සූදු ක්‍රීඩාවල නිරතව වීම. පස්වෙනි කාරණාව තමයි පාප මිත්‍ර සේවනය කිරීම. නරක මිතුරන් විශේෂයෙන්ම ඔබ ආශ්‍රය නිස්රයට ගැනීම. හයවෙනි කාරණාව තමයි අලසභාවය, කම්මැලිභාවය. කම්මැලිකම තිබෙනවා නම් ඒ ජීවිතයේ ජයක් ප්‍රාර්ථනා කරන්න බෑ. ඒ නිසා අපේ පින්වත් ඔබ හැම දෙනාම ඔබේ ජීවිතයට මේ කරුණු 6 සම්බන්ධ වෙලා තිබෙනවා නම් එයින් මිදිලා හෙට ලෝකය හෙට දවස වාසනාවන්ත කරගන්න උත්සාහ කරන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.